ඉරා අපි එහෙනම් හතරවෙනි දවසේ පටන් ගන්න හදන්නේ. කොහෙද අපි යන්නේ? උගන්න පේනවා ඇතිනේ අමුතු විදියට ඇඳලා. හතරවෙනි දවසේ කොහෙද යන්නේ? ලයිට් හවුස් එක බලන්න. ආ. ඊට පස්සේ පේදුරු තුඩුවේ ස්මාරකයේ ගාට ගිහිල්ලා අපි යනවා නල්ලූරු කෝවිලට. ආහා. මුර්ගන් කෝවිලට ගිහිල්ලා බලන්න පුළුවන්. ඊට පස්සේ රියෝ අයිස්ක්‍රීමක් එහෙම කාලා පොඩි බිරියානි පාරක් දාලා එන්න තමයි බලන්නේ. දැන් අපි ඉන්නේ මෙන්න මෙතන. අපි ඉන්නේ කල්සෙවන කල්සෙවන ශ්‍රී ලංකා යුද හමුදාවෙන් කරන්නේ. අපි යනවා මේ කෝවිලට අමුතු එකක් දෙන්න හදන්නේ. ඒක උඩට අදින්න තානම් යක් විතරයි. අර නමියාගේ එක බලන්න නම් ඇස්ලා ඉන්න කට්ටිය. නමියාගේ එක පෙන්නනවාද? හලෝ බොයිස් දැන් අපි යන්නේ මේ කංකසන්තුරේ ලයිට් හවුස් එක බලන්න. කොල්ලෝ සෙට් එක යනවා ඉස්සරහින්. මේ විදිහට. මේ තියෙන්නේ මුන් යන්නේ වේට්ටි ඇඳගෙන යන්නේ ෆොටෝ ගහනවා කට්ටිය. මේක තියෙන්නේ තල්සෙවන ඒ හොටෙල් එක ගාව ඉඳන් මීටර 300ක් විතර එහා පැත්තට වෙන්න. හරිම ලස්සන ලයිට් හවුස් එකක් මේක. අපි නැවතත් ඉතින් යනවා අපේ ඉදිරි කටයුතු සඳහා වාහනයට. මේ අපේ මිතුරා අපිව කිසි තැනක කිසිම කරදරයකට භාජනය නොකර එක්කන් අයින මිතුරා. එයාවත් පෙන්වන්න ඕන අපේ ෆිට් එක අපේ කොල්ලා. ඉතින් මෙයා ඉදිරියට අපිත් එක්ක ඒ විදියට රැඳී සිටී කියලා අපි හිතනවා. හලෝ බොයිස් දැන් අපි ඉන්නේ ලංකාවේ උසම තැන. මේ ඔයගොල්ලන්ට පේනවා ඇති. මෙන්න මෙතන තමයි දැන් ඉන්නේ වේදුරු තුඩුවේ ලංකාවේ උසම තැන. අපි මේ ලංකාව වටේ යන ගමනේ 3 වෙනි දවසේ ඕන් ඔතන ඉන්නේ වේදුරු තුඩුවේ. ඔන්න මේ තියෙන්නේ ලංකාවේ කොන. මෙන්න මේ ස්ථානේ තමයි ලංකාවේ උසම තැන. මෙතනින් එහාට ආයි කිසිම දෙයක් නැහැ. මෙන්න බඩු කෑල්ල මේ තියෙන්නේ. මෙන්න මෙතන ඉන්නේ. මෙන්න මෙතන ආයි සීන මේ තියෙන්නේ මෙතන ගහලා දිනවා. මේකේ මේ ජාතික කොඩිය. ඕගොල්ලෝ එන්න මෙන්න මේ විදිහට. ඔන්න බොයිස්ලා නම් ආවා මෙතනට. වේදුරු තුඩුවේ ඒ ජුන්ඩාව වගේ කෑල්ලට බොයිස්ලා ආවා. සුබුන් ආවා. බොයිස්ලා ඔක්කොම ආවා. එහෙනම් ආයිත් බලමු ඊළඟට යන්නේ කොහෙද කියලා. මනෝ අයියත් ආවා. ඔන්න බොයිස්ලා ආවා නල්ලූර් වල තියෙන මොකක්ද ඒක නම බං? නල්ලූරු කෝවිල. නල්ලූර් මුර්ගන් කෝවිල. නල්ලූර් මුර්ගන් කෝවිලට ආවේ. අපේ කොල්ලෝ ඉන්නවා මෙන්න මේ වේට්ටි ඇඳගෙන. පේනව නේද මනෝ අයියා? නාමියා මට ඉතින් සරන් ඇඳලා පුරුදු නැති හින්දා මම නම් මේ තරොන් නෙමෙයි මේවා. දෙනිමක් ගාලා ඉන්නේ. ඊට පස්සේ මම දැන් ඔයගොල්ලන්ට පෙන්නන්නම් අයිටම් එක. මෙන්න තියෙනවා ඒ ලස්සන නල්ලූර් කෝවිල. හරිම ලස්සනයි. ඔයගොල්ලන්ට ඇහෙනවා ඇති ගාන්ඨාර නාදය. ඉතින් අපි දැන් මේක ඇතුළට යන්න හදන්නේ මේක ඇතුළට. නමුත් මේක ඇතුළට ෆෝන්ස් ගෙනහිල්ලා මේ ඒක වීඩියෝ කරන්න දෙන්නේ නැහැ. ඒක නිසා මේ අපි දැන් ඇතුළට යනවා. ඒ ඇස්සේ කොල්ලොන්ගේ ෆොටෝ ෂූට් එකක් යනවා අපේ සුප්පගේ. නල්ලූර් කෝවිල ඉදිරිපිට නාමියා බලන්න ගාන හැටි ෆොටෝ එක. අර එතන මේ මනෝ අයියා වේට්ටියක් අරගෙන හයර් එකට දෙනවා මේ ෆොටෝ ගන්න. ඔව් මෙතන ෆොටෝ සංදර්ශනයක් යනවා නල්ලූර් කෝවිලේ ඉදිරිපිට. හලෝ බොයිස් ඔන්න අපි යාපනයේ අර්ධද්වීපයේ කෙළවරේම තියෙන දුම්රිය වල අවසාන දුම්රිය වලට ඇවිල්ලා ඉන්නේ. කොහෙද දන්නවද? කංකසන්තුරේ. අන්න සීනා බඩු කංකසන්තුරේ. ඕගොල්ලන්ට පේනවද මේ කෝච්චියක නවත්තලා තියෙනවා? ඉරා මෙන්න අපේ අවසාන නැවතුම් පොළ උතුරු කරේ තියෙන කංකසන්තුරේ. ඉතින්
අපි දැන් කංකසන්තුරේ ඉන්නේ. ඒ කියන්නේ අපි නැවතිලා ඉන්න තැනට පාරින් එහා පැත්තේ තමයි මේ ස්ටේෂන් එකේ තින්නේ. තල් සෙවන අපේ යුද හමුදාවෙන් කරගෙන යන ලස්සන හෝටල් එකක්. ඉතින් ඒක බලන්න මෙතන අපි ආවා කංකසන්තුරේ ස්ටේෂන් එකට. මෙතන ලස්සන කෝච්චියක් නවත්තලා තියෙනවා. නමියා හැමත් ඉන්නවා. වොයිස් නමියා ඉතින් හැමදාම ඉන්නවා වොයිස් එකත් එක්ක අපි මොනවද දාලා තියෙනවා මේ පෙන්නන්නේ මුදු මට්ටමේ ඉඳන් මීටර 3ක් උසින් තමයි මේ කංකසන්තුරේ දුර්ස්ථානේ පිටලා තියෙන්නේ කියලා. අපි පොඩ්ඩක් මදුවිද පාහේ බලලා බලලා ඉන්නේ ඔයාලට පේනවා. ඕගොල්ලන්ට පේනවාද මේ ඇස් දිහා බැලුවම ඇස් ටික රතු පාට. අපි මදුවිද පාරේ කරලා ඉන්නේ. ඒක බිව්වා තමයි පාට ආතල්ලයක් එන්නේ. එන්නක තව පොඩ්ඩේ මයිද යන්න හදන්නේ මේ තාම සිග්නල් එක දීලා නැහැ. එහෙනම් මේ කංකසන්තුරේ අපි ලංකාවේ ඔලුගෙඩියේ මේ උඩම තියෙන ජොන්ඩාවේ අන්තිම ස්ටේෂන් එකත් අපි ඔයගොල්ලන්ට පෙන්නලා මේ වීඩියෝ එකෙන් සමු ගන්නවා. ඒ කියන්නේ අපි කීවෙනි දවසද මේ 4 වෙනි දවසේ නිමාව දැන් අදින් සංජුහට කරන්නේ. හැබැයි ඔයගොල්ලන්ට පුළුවන් අපිත් එක්ක මේ වගේ ට්‍රිප් එකක් එන්න. කංකසන්තුරේට කෙලින්ම එනවා නම් කොළඹ ඉඳන් මේ වගේ කෝච්චියක් බුක් කරලා මෙතෙන්ට ඔයගොල්ලන් කැමස් දාලා අපිත් එක්ක පොඩ්ඩක් වියදම් කරන්න වෙයි. අපිට සල්ලි නෑ නෑනේ. නෑ අපි සල්ලි අපි ඔක්කොම ලොස්තුනා. ඉඩම් කඩම් ඔක්කොම විකුණන්න උනා. අමාරුවෙන් තමයි මේක දැන් මේ දවස්වල හරි අමාරුවෙන් ඉන්නේ. බලන් ඉන්න. තව දවස් දෙකක් තියෙනවා අපේ ට්‍රිප් එකේ. මේ 4 වෙනි දවසේ අපි අද 4 වෙනි දවසේ මෙන්න මේ විදියට කංකසන්තුරේ ස්ටේෂන් එකෙන් නිමා කරනවා. The boys ලත් එක්ක එකතු වෙන්න. ජය වේවා.